කේෂ් මේ ඔය මේ රජකාලේ දඩුවන් ගැන එහෙම දන්නවද? රජ කාලේ දඬුවම් ගැන දන්නවා කියන්නේ ගොඩාක් ගැඹුරට දන්නේ නැහැ. දන්නවා යම්කිසි දේවල් ටික. දැන් රජකාලේ වර්තමානත් එක්ක ගත්තම දැන් දෙන දඩුවන් එක්ක බලද්දි රජකාරයේ දීලා තියෙනවා මේ හෙන හරි මේ සාහසිකයිනේ. ඔව්. ඒක අර සමහර ඒවා දරුණුයි නේද? දරුණු ගොඩක් දරුණුයි. මේ ඒ අස්සේ තිබිලා තියෙනවා මේ සෑහෙන්න මේ වෙන ආතල් ගොඩක් ආතල් මේ දඩුවන් තිබිලා තියෙනවා. ඔව්. අද මට හිතුණා හැල්ලක් ඒ ගැන කතා කරන්න කියලා. අද අපි ඒ ගැන කතා කරමු. ඔක්කොටම කලින් මේ අර සාහිත්‍යික දඬුවම් මොනවද කියලා අපි දැනන් ඉන්න බෑ නේද? ඔව් ඔව්. අපි ඉතින් අපි දන්න විදිහට ලංකා ඉතිහාසෙ නම් ඔය තිබිලා තියෙන දරුණු දඬුවම් කියන්නේ අර සාමාන්‍යයෙන් හිරේ දාන එකෙන් පටන් ගත්තාම ලොකු දඬුවම් වලට ඇතුන් ලවා මේ පාගවන ඒවා. එතකොට අර රොඩි රැහැට දාන ඒවා වගේ ඒවා කියන්නේ ඒවා නම් මානසික වගේම අර ශාරීරික ටිකක් අමාරුයි හිතන්න ඕන. ඒවා අර ගොඩක්ම ඉන්දියාව ආසියා කියන්නේ අපි ගොඩක් ඔය දන්නේ ආසියානුතික රටවල් වල. ඒතකොට ගොඩක් ලංකාවේ ඕනේ අපි ඔය ඇත්තු දාලා පාගන ඒවා. ඔය මේ මම අහලා තියෙනවා ඔය මේ දඩුවම් වගේක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් රටවල් වල කෙනෙක්ව මේ කනුවක තියලා ගැට ගහලා එයාගේ ඔළුවට උඩින් වතුර බේසමක් හරි මොකක් හරි වතුර වැටෙන විදිහේ දෙයක් තියලා ඒකෙන් වතුර බින්දුව එයාගේ ඔළුවට වැටෙන විදිහ ඉස්මුදුනට වැටෙනවා. ඒක කාලයක් එහෙම තියෙනවලු. දැන් අපිට නම් හිතෙන වතුර බින්දුවක් වැටුනම මොකද්ද තියෙන දඩුවම කියලා. ඒ වුණාට ඒක එහෙම නෑ. මේ ඒ බින්දුව වැටෙන එකෙන් එයා ඒක මානසිකවත් වැටෙනවලු. අර එකම තැනකට මේ දැන් අපි දැකලා තියෙනවනේ වතුර වැටෙන තැන්වල එකම තැනකට වැටිලා ඒක වලක් වගේ හැරිලා තියෙනවා. අන්න ඒ වගේ සිද්ධියක්. එතකොට ඒකෙත් වතුර බින්දුව එකම තැනට වැටෙන්නේ නෑලු. තැන් 3කට වගේ 3කට 4කට වගේ වතුර බින්දුව වැටෙනවා. එතකොට මෙයාට ඊළඟ වතුර බින්දුව වැටෙන්නේ කොතෙන්ද කියන එක ගැන හිතලා එහෙම මානසිකවත් වැටෙනවා. එතකොට එකම දැන් කොහොම හරි තැන් 3කට වැටුණොත් ඒ තැන් 3ටම වතුර බින්දුව වැටෙන්නේ. අන්නේ වැටීමෙන් වෙන දීර්ඝකාලීනව වෙන පීඩානයක් එක්ක ඒක සෑහෙන්න මේ දරුණු අපිට අර සරල් දෙයක් වගේ පෙනුනට සෑහෙන දරුණු මේ දඩුවමක් කියලා. මං හිතන්නේ කොණ්ඩේ එහෙම කපනවා ඇතිනේ ඊට කලින් අනිවාර්යයෙන්. කොණ්ඩේම කපලා. ඔය ලංකාවේ තිබිලා තියෙනවා නේද ගස් දෙකක් එකට පුවක් ගස් දෙකක් කියනවනේ දැකලා නැහැ හැබැයි. පුවක් ගස් දෙකක් එකට අල්ලලා ගැට ගහලා මේ පුවක් ගහේ එක අතයි එක කකුලයි අනිත් පුවක් ගහේ අනිත් අතයි අනිත් කකුලයි ගැට ගහලා පුවක් ගස් දෙක කපනකොට මේ එහෙම වෙනවලු. මැවිලා පෙනුනේ ඒක නම්. හිටි වැටෙන දඩුව. අර ඉතින් ආයෙ තියෙන ඔය අතුල් පහර ලබා දීම වගේ කස පහ ලබා දීම වගේ දේවල්. ඒකත් එහෙමයි මේ ඔය අපි ඔය කාඩුන් වල දැකලා තියෙන එකක් තියෙනව නේද මේ පිහාටුවක් කරගෙන කුචි කවන එක. ඒක සෑහෙන්න මේ ලොකු දඩුවමක්ලු ඒක. හරිද? ඒ කියන්නේ දැන් අපිට නම් කිචි තියෙනවද? කිචි නම් තියෙනවා. කිචිය ඔය දරුණුවටම තියෙනයි ඉන්න. අපි අල්ලක් අල්ලන්න බෑ, යටිපතුරක් අල්ලන්න බෑ. ඒ වගේට එහෙම එක සෑහෙන්න මේ ලොකු දඩුවම. ඔව්. අර මේවා දැකලා තියෙනනේ කවුද බෝයි? ඔව්. කවුද බෝයි එකේ තියෙනනේ මරු දඬුවම කර තාර දාලා පිහාටු අලවන වගේ එක. ඒවත් ප්‍රාදේශීයව නීතිමය දේවල් නෙවෙයි වෙන්නේ. ඒ ප්‍රාදේශීයව ඒ කාලේ තියෙන දේ. ඒක මොකද්ද වෙනම සංස්කෘතියන්නේ. ඒ හරි. අපි අයි මේ දඬුවම් වගේ මාතෘකාවට ගියේ කියලා කතා කරමුද අපි එහෙනම්? ඔව්. ඇත්තටම මේ අපි මේ පරණ දඬුවම් කිව්වත් මේක අපි කියවනේ මුලින්ම සාහසික දේවල් පැත්තට යන්නේ නැහැ කියලා. ඒතර මේවා මේ ආතල් දඬුවම්. ඔව්. කියන්නේ මේවා අර සමාජයේ අර වටිනාකම් ගෙනත් දෙන දඬුවම්. මේකේ ටොපික් එකට අපි ගියේ දන්නවද? එතකොට අපිට දැනගන්න පුළුවන් ඒ කාලේ තිබුණ සමාජයේ මොනවටද වටිනාකමක් දුන්නේ මොනවටද වටිනාකමක් දුන්නේ නැත්තේ මොනවද අර උසස් කොට සලකවුවේ වගේ දේවල් දැනගන්න පුළුවන් මේ දඬුවම් වලට ගියාම. ඒක තමයි. මොනවද තියෙන්නේ ඉතින් ආතල් දඩුවම් කියලා. මෙහෙම දඬුවම් ලිස්ට් එකක්ම තියෙනවා. දඩුවම් කිව්වම මතකෙට එන්නේ ආතල් එකක් නෙමෙයි දඩුවමක් කිව්වම බයයිනේ හැම කෙනාම. මේ සබ්බේ තසන්ති දණ්ඩස්ස. හරි
මොකක්ද ආතල් පළවෙනි ආතල් එක මොකක්ද? ලිස්ට් එකක්ම හොයාගත්තා අපි. ආහා. ඒ කියන්නේ ඔයාලා සමහර විට මේව අහලාවත් නැතුව ඇති. ඔව් නේ. මේ සමහර ඒවා තියෙන ඔව්. ඒවා අර අය කියන්නේ දඬුවම ආතල් නෑ. ඔව් ඒ දඬුවම දෙන්න හේතුව අහමම පට්ටාද සමහර ආතල් වෙලාවට. තියෙනවා. මේ හරි. ඉතින් එකින් එක කතා කරමුනේ අපි කතා කරමු. දඬුවම් ගැන. පළවෙනි දඬුවමට යන්න කලින් අපි මේ එපිසෝඩ් එකට මේ වගේ නමක් දාගත්තා. මොකද්ද? The History Chuckles. ස්ත්‍රී චකල්. චකල්. ඔව්. හ්ම්. ඒක දාගත්තේ මේක ටිකක් පොඩ්ඩක් අර හිස්ටරි කියවට මේක පොඩ්ඩක් මිස්ට්‍රි ගතියක් තියෙනවනේ. ඔව්. ඒ පළවෙනි දඬුවම තමයි මේ ඒක දෙන්නේ බේබත් දණ්ඩ සරලව කිව්වොත්. බේබත්වත් කියන්නේ වීදි පුරා බීලා නටනුන් ඉන්නේ. බීලි නටන කියන්නේ වැටලා ඉන්නේ. ඒ කියන්නේ ඒ දඩුවම ලංකාවට දැන් කාලෙත් ගැලපෙනවා. ඔව් දැන් කාලේ දැම්මොත් අපිට මරුමරු ආතල් බලා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. අපි දිගට ගෙනියනවද ඒ කතාව? ගෙනියමුනේ. ගෙනියමුනේ. ආසෝ ඒකට. කියන්නේ මේක දැන් කිව්වා වගේ දෙන්නේ බේබත් දණ්ඩ. හ්ම්. දැන් බීලා ඔය පාරේ වැටලා ඉන්න මිනිස්සුන්ට ඔව්. සුපිරි දඬුවම දෙන. ඔයාලා මේක කාටුන් වල අනිවාර්යෙන් දැකලා තියෙනවා. හ්ම්. දැකලා තියෙන කියන්නේ ඒ බීලා ඉන්න මිනිස්සුන්ට අන්දනවා බැරල් එක. ලී බැරල් එකක් හරි අර මොකද බීර තියෙන ඔව්. පයිප් අර බීර පයිප් පයිප් කියන්නේ. එකක්, ඔව්. බීර තියෙන මේ බැරල් එකක් අන්දවනවා. හ්ම්. කියන්නේ ඔළුවට මේ ඇතුළට බස්සලා බස්සලා. ඊට ටවුන් එකකට ගිහින් දානවා. ආහා. ගිහින් දාලා ඉතින් මිනිස්සුන්ට ඉතින් මේ ටවුන් එක පුරා විදින්න තමයි තියෙන්නේ. ඒක ඇඳගෙන. ඔව් ඒක ඇඳගෙන ඉතින් ඒක හිතන්න මේකත් මේ අර සුපිරිසුදු හොඳ පිරිසිදු බැරල් එකක් නෙමෙයි. සමහර විට පරණ අර පරණ හිතන්න වෙච්ච. පල්ලෙච්ච මොනවා හරි බීලා දාව. තිබ්බ ගඳ ගහන. කොහොමද හිතන්න ඕනේ නිකන් මේ ඔයා නිකන් එකපාරට ටවුන් එකට යද්දි ඔව්. මේ එකෙක් බැරල් එකක් ඇඳගෙන ආතල් දෙනවා දැක්කම. නිකන් මවා ගන්න ඕනේ ඔව් නිකන්. ඒ කියන්නේ ඒක ගොඩක් මට මේ ශාරීරික වදයකට වඩා මානසික ඔව් එතකොට නිකන් වදින අර විදිහ. බීලා වැටලා ඉතින් චාටර්නේ. ඔව්. අන්නේ චාටර් එක තමයි ඇති කරවන්නේ නිකන් ඒක අර ශාරීරික පීඩනයට වඩාත් අර මානසිකව දෙනවා. අඩේ බීලා වැටලා හිටියොත් මීට වඩා චාටර් එකක් ගන්න ඔව්. වගේ එකක් තමයි දෙන්නේ. ඒ හින්දා මේ බීලා ඉන්න එක චාටර් එකට වඩා අර්ග චාටර් ගන්න. ඔව්. ඒතර මිනිස්සු අර බොන එක ප්‍රසිද්ධිය බොන එක නැති වෙනවා. ඇති වෙනවා. ඒතකොට ඒ කාලේ ඉඳන් මිනිස්සු තේරුම් ගන්න තියෙනවා මේ මත්ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස ලබාගෙන පාර අනිත් අයට වාත වෙන එක මේ හොඳ නැති දෙයක් කියලා ඒ කට්ටිය තේරුම් ගන්න ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ අඳිනවා කියන්නේ මේක මේ බීජ අත් දෙකක් බැරල් එකේ අත් දෙක දාන්න පුළුවන් ඔව්. ඉලක්ක බලා කකුල් දෙකලා එහෙම නිකන් අර හ්ම්. ඇඳුමක් අඳිනවා වගේ මන්දනවානේ. ඒ කියන්නේ මේක අපි කිව්වට තේරෙන්නේ නැති වෙයි. ඒ හින්දා අපි මේවට ගැළපෙන රූප රාමු වලට දෙන්නම්. එතකොට වඩා වැඩිපුර අවබෝධයක් හම්බෙයි. ඔයාලා ඉතින් මොකක්ද හිතන්නේ මේ බීමත්ව සාමාන්‍යයෙන් පොදු ස්ථානවල හැසිරෙන එක ගැන? ඒක මෙහෙමයි ගොඩක් ගත්තම දැන් බීලා පොදු ස්ථානවල හැසිරෙනකොට වද දෙන එකනේ කරන්නේ ඉතින්. ඔව්. ඒ කියන්නේ තමන් ආතල අනිත් අයට හිරිහැර සමහර අය යන්න. නම් ඉතින් මම දැකලා තියෙනවා බීලා පොදු ස්ථානයක වුණත් පැත්ත වෙලා එක්කෝ පාඩුවේ නටනවා හරි සින්දුවකට හරි එහෙම ඉන්නවා. අර බහුතරයක් කරන්නේ අවධානය ගන්න ඕන හින්දා වටපිටා ඉන්න කට්ටියටත් වද දීගෙන එහෙම ඔව්. හැසිරෙන. ඒ ඉතින් ඒ කට්ටිය ඒ සමාජයේ ඒකත් වදයක් විදිහට දැකලා ඒ කාලේ සමාජයේ ඉතින් එච්චර මේ බීම ප්‍රචලිතත් නැතුව ඇති. ඔව්. ඒ වුණාට මේ කිව්වට විස්තරේ මේක කොහේ පාවිච්චි වෙච්ච දෙයක්ද කියලා කිව්වේ නෑනේ නේ. ඔව්. දන්නවද මේක කොහෙද පාවිච්චි වුනේ කියලා? දැන් මට අර බීඩ පයිප්පයි ඒවත් එක්ක ඉද්දී එක්ක බ්‍රිතාන්‍ය ඒ වගේ. ඔව් මේක ඉංග්‍රීසි පැතිවල තමයි තිබෙන්නේ. මේ කියන්නේ බ්‍රිතාන්‍යයේ තමයි තිබිලා තියෙන්නේ. ආදල් නේද ඔයා හිතන්න ඔයා බීලා වැටලා ඉන්නවා. ඔව්. ඒ කාලේ මේ පොලිසිය කොස්තාපල් හරි කාට හරි එහෙම අහු වෙනවා. ඔව්. එතකොට ඉතින් කොහොමද මේ දවසක් විතර බීර පයිප් එකක් බහැලා ඇහැලා ඉද්දි වෙරි හින්ද නැති පැය ඇද්දි. ඔව්. ඔව්. හරි මේ ඒක අපි දැන් මේ අයිඩිය එකක් නැති හින්දා වීඩියෝ එකක් දාමු. ඔව් වීඩියෝ එකක් දාමු. මේ ඒගොල්ලෝ මේක සාමාන්‍ය බැරලයක් නෙවෙයි කියලා අර කලින් කිව්වා වගේ කිව්වනේ. හ්ම්. ඒක ටිකක් බරයිලු. ආහා. කල් පොඩ්ඩක් දෙන්නත් වෙයි මානසික සමහර බීවට ගණන් ගන්න නැහැ නේ. ඒක ඔව්. තේරෙන්නේ නැහැ චුට්ටක්. කොහොමත් ඉතින් දැනෙන්න. මේ වැඩි වෙලා ඉන්නකොට එක ගාණක් නැතුව ඔව්. ඉතින් අර අර වැඩි දුනම ඔව්. තියෙන්නේ එතකොට පොඩ්ඩක් පහවදාටත් දැනෙන්නේ පොඩ්ඩක් බර බැරල් යාලු දෙන්නේ. සමහර විට මේ අර කිව්වා වගේ ගඳයිලු. ඉච්චර තමයි ඉතින් මේක තියෙන්නේ. මේක ඉතින් ආතල් කියන්නේ අර බක බක ගාලා hina යන ආතල්යක් නෙවෙයි. ඒ උනට අර ඔව්. එහෙම දෙයක් ඇත්තටම ඉතින් ඔයා දකින්න ඔයාගේ යාළුවේ ගිහිලා මේ අහු වෙලාම බැරල් එක ඉන්නව දැක්කාම කොච්චර ආතල්ද? මේ කාලේ එහෙම දෙයක් වුණොත් එහෙම සාමාන්‍ය මේ කාලේ ඔහොම දේවල් වෙන්නේ නැහැ. පොඩ්ඩක් අර ශිෂ්ට සම්පන්නය ගතිය ඒ වගේ මානුෂීය හැඟීම් වගේ ගැන දේවල් පොඩ්ඩක් වැඩිපුර හිතනවනේ. හ්ම්. ඔයාලට ඉතින් ඒ කාලේ මේ වගේ දැනුම් තිබිලා තියෙනවා. තමයි අපේ පළවෙනි දඬුවම. හ්ම්. හ්ම්.
ඒ කියන්නේ දැම් මේ ආතල් එතකට මේ ආතල් දඩුවන් ගොඩක් තිබිලා තියන්න අර මේ ශාරීරික වදයක් දෙනවට වඩා මානසිකව මානසිකවර ඒ කියන්නේ සරලම කතාව ලැජ්ජා ලැජ්ජ කරන එක ලැජ්ජ කරලා ඉතිංකු උනාමාය සමන්න මිනිහෙට ලැද්දකට ලැජ්ජ හිතු නොත්තේම අර දඩුවන් දෙන්නොත් අර වෙන දනුවන් දුන්නොත්තෙම ඇතිවෙන වෛරය වගේ වෛරයට වඩා ලැජ්ජාගෙනෙද පොඩ්ඩක් කර වැඩීන වැඩි ඒක දෙනවාම තමන්ට පිතන අඩ අලැජ්ජ වෙන්න බෑගෙන මොකද තමන්ව පල්ල හටදාගන්න කවරුක් කැමති වෙන්න හැ එන්න තමයි එක වෙන්න ඊළඟ එක මොකක්ද ඊළඟගෙන කතා කරද්දි ඇත්තන වියොත් මේ දඩුවන් ගොඩක් බේස් වෙලා තියෙන්නේ ඉංගලන්් හරිද ඒ ගැන රජපාලනයක් ඒ තිබ නිසා අනිත්තක මේ අදටත් අපි වුණත් පාවිච්ච කරන මේ නීතිය ගොඩක් හදලා තියන්න ඉංගලන්ඩල මේක ඉංගලන්ඩල පාවිච්චචය තමයි මේක මේක දෙන්න කාඩ කිවත් නිකම් පොඩ්ඩ කර සාමාන්‍ය පොඩ විනය අඩුවයින්නේ විනය අඩුවයටයි ඒවගේ මේ පල්ලිවල පොඩ්ඩක් කර පිළිවලට එන්න ඇති පල්ලිවලට ගිහිල්ලා දඟලන කරනයට තම මේක දීලද මේක මේ කියන්න අපිට කිව්වට වාලට තේරෙන් නැතිවේ කියන මේ සිද්ධිය අපේ කියන්න හදන සිද්ධිය තේරෙන් නැතිවේ එක අපි ඒක වීඩියෝ එකක් පෙන් ඇඩ් කරන්න එකන මේ වගේ ඇතන වීඩියෝස්වා ගන්න බැහැ පරණයින ජනරේට් කරගත්තා අපි පෙන්න්න නම් විඩියෝක ඇතරමක තර පල්ලවල දඟ කරන කියලා තමයි වචන තිබුණේ හරියට දඟ කරනවා ගෙන කියන දඟලනවා වඩාති දඟ කරන ොඩ පිළිවෙලක් නැති විනියක් නැති අයට තම මේක තින්න මේක එන්නේ දඩු කඳේ ගහනව දන්නවනේ දඩු කඳේ ගහනවා වගේ දන්නු කදේ ගහ දෙක්ක කකුල් දෙක නැත්තම් මේ අර දැකල දිනිදිට බෙල්ලනේ බෙල්ල ඇදකයහෙමනේ දාන්නර ලියක් වගේ ඇතුලට මේක කරන්න එක ඇගිල්ලයි එක ඇගිල්ලක් නැත ඇගිලි තමයි දාන්න මේ ඇතුළට එක දැ මෙහෙම දාගෙන හිටගෙන මෙහෙම ඉන්න තියෙනවා මෙන්න මේ වගේ ඇංගල් එක්කට ඉතන්න එක ඇගිල්ලකට දෙයක් කරදාග මෙම ලොක වෙලාක් ඉද්දි ගොඩ සෑහන වේදනාකාර අපිට දැන්ව ඒබල් එක් මෝස එකක් වුණත් තියාගෙන අත යාන ඉදර එන පේන එක වගේ වඩා මොකද ඇගිල්ලත් තිර වෙලානේ හොළවන්වත් බෑන මෙන්න මේ විදියට හිතන්න මෙහෙම තද වෙලා පෑගානක් ඉන්න වුණහා එකත් හිටගෙන ඒවගේ අමාරුවක් තමයි දෙන්න ගැන මෙහම ඇගිල්ල කියලා මෙහම නැමෙනවා නැමෙනවා මෙන්න මෙහෙම නැමෙනවා ඒක විඩිය ගත්දාම වීඩියගත්දාමු මේක පනී කියන්න මේක දෙන දඩුවම දෙන හේතුව සාමාන්‍යෙන් ඕක අවවාද කල නිකන් ඉන්න පුළුවන් දෙයක්න එවුණට දැ මෙහම දෙයක් දුන්නොත් අවවාද දෙන්නොටට සෑන කාලය මතක හිට මතක දෙෙන දැම පන්සලේද පන්සලේ බණක් යදි කෑගහෝ එකංගිල්ලෝම ගහන එතකොට ජීවිතයට කතා කෑ ගන්න ඒ වගේ වැඩ කොහොම දරක් ගමේ පාසක උන්ට මොට්ටකින් ඉන්න ඇන්ටල නේතර ඇගිල්ල ගාගට එක්කනගේ පට්ට ආදල්න්නේ ඒගේ ඉතින් ඒ කාලෙක් කතාවන්න මේ තැන්තැක්ගොල් දැන් අර මනුස්සය යද්දිහෙම යනය රැගිල්ල දාගට කතා ඇතු තැන්තැන්වල කියනවානේ ට ඉතින් ආයිතින් මේ පල්ලෙක්කො පල්ලෙ පැත්ත පලාතවත් එන්න නැතුව ඇති හැත්තම් ගම දාලා යන ඇති පල්ලට විලා කෑගන්නතු පාඩුවේ අර ඉස්සරම් පොලිම ඉන්න ඔන්න යට තම වෙලාදී ඇතර මේ අගමක් ඇතුළේ හරි මේක ඇතුළේ යස් කරන එක හරිද වැරදිද කියන්න අපි දන්න ට එහෙම කියන්න ඕනෙත් නෑ අපි මේ පොඩ දැනුමත් දෙන්නේ මේ මන්දන්න ගොඩක් අය මේක අහලවත් නැතුව ඇති මෙහෙම දෙයක් වෙලා තියෙන කියලා අයත් කියන මේක වෙලා තිය ඉංගලන්් වල 17 සියවසත් 18 වෙනි සියවසත් අතර තමයි මේ වැඩේ වෙලා තියන්න කියෙන අවුරුද් 300 කරසයක් කලින් ඒකන ඒ කාලොලෝය දැන් දැන් වර්තමානය ඇතිවුණට ඒ කාලොලෝය ආගම් මෙම සෑහෙන්න ලොකු මේ ෆෙක්ටක් දීලා දිනන සමාජයට ආගම් පැතිරෙන කාලය පැතිරෙන කාලය වගේ නතකොට ඒ අද අපි පන්සලක දැන්කෑගේ ඔන්න පොඩ්ඩක් පන්සල කරි පල්ලි හරි එක්කො බැනල එලවගන්න ඒවගේ ගැන ඉස්සර ඒ ආගම්මෝට ඉන්න දෙ කියන්නේ ඒවටින්නට බැතිමත්තු වගේ ඉන්න කට්ටියත් ඒවට සෑහෙන් නැඹුරු වෙලා අනින්න එතකොට එතකොට ඒගොල්ල වනත් අර මේ ඒ වගේ දෙකට අර සෑහන්ඩ බයයි නිගංගක මේ අර එක්කො මේක දෙවියෝ නියම කරපු දෙයක් වගේ හරි යන් ඒ වගේ දෙයක් හිතලා මේ ඒදේට සෑහෙන්න්න බය වෙනවා ඒ වගේ දෙයක් නිසා තමයි මේක මේ විදියට ඇදෙන්නේ අතල්නේ ඉතින් හේතුව හේතු අර්ථ ඒක ආත් දඩුවමනං අතල්නෑ වැයි ඔව එක මේ මතක් වෙතින්න කලින් එකට හිරියටනවා කලින් එක නම් ප්‍රශ්යන්න මොකද එක ලේසියකට වෙන්නෙත් නෑ අපි අනික එකට වඩා මේක පොඩ්ඩක් දරුණ මොකොද අපි දන්නවා එකවේ
විදිහකට ඉන්න විදියට ගියාම ඉන්න තියෙන අමාරුයි. අමාරුව අපි දෙන්නත් පෙන්නද මෙතන මේ ඔව්. කැරකි කැරකින්. එක තැනක ඉන්න බැහැ අපිට. ඒක මිනිස් ස්වභාවයෙන්. මේ තව ආතල් සිද්ධියක් තියෙනවා. සිද්ධි ආතල් නෑ. දෙන දඬුවම ආතල් හැබැයි. ඔව්. ඒක දඬුවමකටත් වඩා මේකේ මේක එක පැති තියෙන්නේ නැති මේකේ. හ්ම්. අද මේ ඔය ගහන අය ඉන්නවනේ. කාට ගහන අයද? කාට දඩුවම් කරන නෑ. කාට ගහන ඔය මේ අර වැඩ පෙන්නන්න තමන්ගේ වයිෆ්ට එහෙම ගහන අය ඉන්නවනේ. වයිෆ්ට මේ දඩුවම් කරන අය. වයිෆ්ට දඩුවම් කරන අයට දෙන සුපිරි දඬුවමක් තමයි මේක. ඔයා හිතන්න ඔයා එකපාරටම ටවුන් එකට යනවා. ඔව්. හරිද? හරිද? බයින එහෙම මේ දඩුවම් ටවුන් එකට යද්දි එකපාරටම එකේ පොල්ලක් උඩ නැගගෙන යනවා. හිතන්න නැගගෙන යනවා කියන්නේ දෙන්නෙක් මේ පොල්ලු දෙකක් කරේ තියාගෙන ඉන්නවා. එකේ පොල්ලක් උඩ නිකන් අර හැරි පොටර් කොස් යනවා වගේ නැගගෙන යනවා. අර මේ කොට්ටපොර ගන්නවා. ඔව් කොට්ටපර ගහද්දී අපි යන්නේ. හිතන්නකෝ ඔයා නිකන් ටවුන් එකේ යද්දි මේ කට්ටියක් පෙරහැර වගේ කොඩියක් එහෙම තියාගෙන දෝලාවෙගෙන යනවා. දෝලාගෙන යනවා වගේ එහෙම යද්දි ආතල්නේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගෑනුන්ට ගහන අයට තමන්ගේ වයිෆ්ට ගහන අයට ඒ දවස්වල දඬුවමක් තිබිලා තියෙනවා. ඒ මිනිස්සු ඒ මිනිහව අර නිකන් අපි ඒක මේ ලොකු පොල්ලක් නම් අපිට ඉන්න පුළුවන්නේ. ඔව් දැන් මේක පොඩ්ඩක් අර මේ හීනේ එකක්. කියන්නේ විස්කම්බේ වගේ විස්කම්බේ නේද මොකක් හරි ඒක ඒ කියන්නේ කොස්සක් කොසුමිට වගේ ඊට වඩා ටිකක් දෙකේ පොල්ලක් වගේ ටිකක් ලොකුයි. හිතන්න ඔය වගේ පොල්ලක් උඩ නැගගෙන ටවුන් එක වටේ ඇවිදින්න උනාම ඇවිදින්න නෙවෙයි. මිනිහා පොල්ල උඩ දෙන්නෙක්ම ඉන්නවා. දෙන්නෙක් කරන් ඔව්. යනවා. ඒ මදියට ආතල්ල කියන්නේ කවුරු හරි මේ ඒ කියන්නේ මේ ඉමේජස් වල තිබ්බ විදිහට කවුරු හරි කොඩියක් අරන් වගේ යනවා. උස කොඩියක්. එතකොට අර ඒක පේන්නේ නැති මිනිහත් කොඩිය මොකද්ද කියලා බලනවා. බලන්න එතෙන් යනවනේ. ඔව් කොඩිය මොකද්ද බලන්න කිව්වම මේ යනවා දකුණු. පිළි ලැජ්ජනේ දැන් ගෑනිට ගහව එකෙක් කොහොමද ටවුන් එක මැද්ද එහෙම යද්දි. එතකොට ඒ කියන්නේ ඒ දඩුවම දෙන්නේ ඒ කියන්නේ තමන්ගේ වයිෆ්ට කරදර කරාම කියලාත් දන්නවා. ඔව්. එතකොට මිනිස්සු දන්නවා මේ මිනිස්සයා මේ මෙහෙම එකෙක් කියන්නේ තමයි. මෙහෙම මිනිස්සෙක් තමයි අනික කියලා. ආයේ මුට ජීවිතේටත් හොර වැඩ කරන්නත් බෑ වෙන මේ කට්ටිය මං කාටත් හිතන්නේ යන්න නැහැ බෑ. එහෙම ගෙනියවට පස්සේ සෑහෙන කාලයක් අමාරු ඇති ඉතින්. ඔව්. පොල්ලක් උඩ තියාගෙන යනකොට ඔව්. මේ තේරෙනවා ඇතිනේ නේ. අනිත් හිතන්නෝ මේ මනුස්සයා දැන් හොර මේ කොටු පයින් එකෙක් කියලා ඔව්. මේක දැනගන්න ඕනේ දැන් හොරෙන් දැන් මූ කියලා තියෙනවද දන්නේ නැහැ නේ මම බැඳලා නැහැ බබා සීන් එකේ හිටියා නා මුළු මේ පලාදම දැනගන්න පතරාදම දන්නවනේ මූව මේ පොල්ල උඩ තියාගෙන ගෙනියනකොට රිපෝටර් වගේ. හරි එතකොට දැනගන්නවා මේක තමයි ඩයල් එක බැලුවේ. මූ මෙන්න මෙහෙමයි මූ බැඳලා ඉන්නේ ඔව්. සමහරවිට මේ දඬුවමට රිදෙන්නේ නැතුවද මූ අර හොර වැඩ කරන දෙන්නේ එක නැහැ නම් කියන්න බෑ දැන්. අපිට අලිය අපිට එනේ අලිය අපිට නෙමෙයි අපි සරලවගම කොට්ටපොර කාලා තියෙනවනේ ඕනි කෙනේ. කොට්ටපොර අපි ඉන්නේ විනාඩි දෙක තුනක් ඒ ඒක තමයි උඩ ඉන්නකොටත් අමාරුයි. එතකොට අපිට පොඩි ඔව්. සාමාන්‍යයෙන් පුවක් කොට මෙච්චක් ලොකු සයිස් එකක් නෙන්නේ පොඩි සයිස් එකක් නෙන්නේ. අර වගේ දෙකේ පොල්ලක් වගේ උඩ තියාගෙන අනික යනකොට බොක ඔව්. කම්ෆර්ටබල් ඒක නෑනේ. මේ ඉමේජස් වල තියෙන විදිහට ඒක අර මේ හයිය පොල්ලකුත් නෙවෙයි. ආහා ඒක චුට්ටක් අර නැමෙනවා. නැමෙන જાති එකක්. එතකොට එතකොට දැන්- හිතනවා ඔව් දැන්. උඩ බැලන්ස් එක ඉන්නත් ඕක ඕන. ගෙනියන දෙන්නත් ගෙන මේ මුට රිත්තෙන් ඔව්. නැති වෙන්න කියලා ගෙනියන්න දෙන්න කියලා පද්ද ගෙනියන ඇතිනේ. එතකොට ඉතින් මේ සමහරට ගෙනියන දෙන්න ඊට වඩා දඬුවම්මද දන්නේ නැහැ. මොකද ඒ දෙනියන දෙන්න ඇති නේ මොකක් හරි මොකක් හරි ඒ හේතුවක්. කියන්නේ ඒගොල්ලොත් වෙන මොකක් හරි අපරාධයකට සම්බන්ධ දෙන්නෙක් ගෙනියනවා මික්ස් කරලා දෙනවා. එතන තමයි මොන රුදාවටද එක එක පිටේ එක තියාගෙන කරේ යන්නේ මේ කරේ තියාගෙන. කොහරි මේ මං කියන්නේ මේ ඔයාලගෙත් ඔය යාළුවෝ ඉන්නවා නම් ඔය වැඩේ කරන මෙන්ෂන් කරන්න මෙන්ෂන් කරන් යන්න. ෂයා කරන්න ඒගොල්ලොන්ට මේ බලන්න මේ ඔව්. ඔය වැඩේ කරන්න කට්ටියට මේ වීඩියෝ ෂයා කරන්න මේ ඉස්සර තිබිලා තියෙන දඩුව ඒ දඬුවම් අදටත් තිබ්බට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට මේ විලි ලැජ්ජයිනේ. විලි ලැජ්ජයි මහත්තයෝ කියන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ කාරණේ සම්බන්ධව නම් දඩුවම් එහෙම ප්‍රසිද්ධිය කරන එක හොඳයිනේ. ඔව්. කරන්නේ කියන්නේ නැහැ නේද එතකොට අය. ඒ කියන්නේ ඇත්තට මේක මාර ලැජ්ජාවක් නෙවෙන්නේ. මේ ඒ කියන්නේ ඒ කාලේ හැබැයි මේ දැන් කාන්තාවකට Tamanට ඒ වගේ අඩප්ටේට්ටම් කරනවා කියලා පැමිණිලි කරන්න අවස්ථාව තිබිලා තියෙනවානේ. අවස්ථාව තිබිලා තියෙනවා. දැන් කියන්නේ මේ නැත්තම් කියන්නේ මම ගෑනිට ගැහුවා මම මම මාව ගන්න කියලා කියන්නේ නැහැ නේ කවුරුත් නේ. කොහරි මේක ප්‍රාදේශීය අධිකරණ තියෙන්නේ නැති. මේ ප්‍රාදේශීය අධිකරණයකට ගිහිල්ලා මේක කම්ප්ලේන් කරාම ඊගෙන පොඩක් හරි සාධාරණ විනිශ්චයක් හරි මොකක් හරි කරලා මේ දඬුවම දෙනවා ඇති. මං කියන්නේ මේ මම නම් ආසයි මගේ යාළුවෙකුත් ඔහොම යනවා දැක්කොත් එහෙම මම දන්නේ නැහැ මම ඒක කොහොම රියැක්ට් කරයි කියලා ඒකට. ඒ තමයි දෙවෙනි දඩුව.
දෙකද තුනද වේ? නෑනේ තුනනේ. තුනනේ තුන්වෙනි ඔව් දඩුවම. පඩවැර තුන නෑ දෙක මතක් වුණේ මේ දඩුවම. ඒ දනුවම මේ දැනෙනවා හොඳට දැනෙනවා හොඳට. මොකක්ද තොට අපේ ඊළඟ වැඩේ දඩුවම ඊළඟ දඩුවම මේකනම් මේකනම් ආත. මේ ආතල් කියන්නේ මේ මේක මවාගත්ති මරු ආතල් මේ අර ඔයාල හිතන්නුව තැනදන එක කටට බැන බැන ගැහනුවන්නේ සහක එක වැරදි දෙන පොඩිපොඩි වැරදි තින් ඒ ගෑනු කට්ටට දෙන වැර මේ දඩුවක් මේ දැන් කලින් ඒව කතාගනේ දැන් ගෑනු කට්ටට හිරියට කරන කට්ටියට දෙනවන්නේ ඒවාගේ මයිතින් පිරිමි කට්ටියට තියෙන්න්න වැෑමක් කර සහනය සාධාරණත් තියෙන්න්න මේක තියෙනවා එත සමහර ගෑනුව ඉන්නන කාටත් බයින ඔය හරි තැන්තැන්වල බයිනවා ඉන්න තැන බයින්න තැන්තැන්වල බයි තැන්තැන්වල බයිනයට දෙන සුපිරි දඩුවම දැ හෙම කියලා ඔප්පුනුව ගෑනුක නහම තැන්තැන්වල බයින කියලා ඔප්පුනොත්තේම සුපිරි දඩුවමත් දෙන්න මේකත් උතුරු ඇමරිකාවේ නැත්තං බ්‍රිටිෂ් කොලනීස්වල තම මේක ක්‍රියාත්ම කලා තියෙන හැම කොලනික්ම හෙම ලංකාවත්තෙන්න්න බෑ හැමක්කම වෙලා නෑ ඉංගලන්ඩල තමයි මේක වෙලා තියෙන් මේ ටික වෙලා තියෙන්නේ ගොඩක් රිප කරලා බලදී හිතම තම හම්පුට මේක වෙන වැඩේ ඔයා කියනවාද දැ මේකේ කරන්නේ ඔයකොල සීසෝ දන්නවනේ පොඩි කාල එපදින් එකන කුඩේ දන පලට මේ වගේ සීසෝ එකක් වගේ ලීයක් හයි කරපු එකක් තියෙන එකක් තියෙන මේක එක සයිඩ්ඩක් හයි කල තින පුටුව කරන්නේ ගඟක් අයින හරි පොකුණක් අයින හරි ඒ වගේ තනක හරි එක සයිඩ්ඩෙක් හයි කල තින පුටුවක් මේකට කියන්නේ ඩකින්ට ස්ටූල් කියලා ඩකින් ස්ටූල් කියලම එතකොට අනි පැත්තේ තියෙන්නේ හැඩල් එකක් හරි මොක්කරීම මේ වැඩක්ද කරපු කාන්තාව හරි එන්ඩෙක් ඉන්න එයාව පුටුවේ වඩි කරන පුටුවේ වඩි කරවලා එහා පැත්තින දඩුවන් දෙන කට්ටිය මෙයාව මේ වැදගල්ම කියන්නේ පුටුව තියෙන්නේ මොකකර වතුරකට වතුරකට උඩින් තියෙන පොකුණක් හරි හරි ඒ වගේ දෙකට උඩින් තියෙන්නේ මේ පොකුණත් මේ පිරිසිදු එකක් කියල ගන්න මඩ එහෙම පිටුණු එහෙම පොකුණත්තේ එකල ගැනු කෙනවට පුටුව ඉන්දගෙන අර ලීව එකෙන් අර සීසෝ එක වගේ උඩට කරනවා වතුරට ඔබන වතුර කැනර ලීව එක මේ පල්ල හැට කරද්දී ගැනු කෙන වතුරට උඩට එනවා ආය උඩට කරදදි පල්ල හට යන එකන මඩනාගෙන හිතන්නක මටගෙන උඩට යන පල අර කෙටල පටාන උඩට යනගේ උඩ එනවා පාල පාලට දැන් අපි දන්නවනේ කොහොමත් ගෑල්ලම යාළුව අතර තියෙනනෝගේ සිද්ධි ඔන් එකට ඉන්න අනේ බදාගෙනම පැටියෝ මයිලාවකක ඉන්නනේ අට පොඩ්ඩන් නැතිෙන් ඕන වැඩේ බල නැති තැන්වල බනිනවා වෙන කට්ටියට අප කොල්ලො සාමාන්‍යෙන් හෙම නෑන ඇන මෙතන දැන්නට තැන්තැන්ගලකින් බයින්න මේමයි මූවරමයි අපි වනෙද මූනට මනි බලින්න සමනට බනිනවා පසේ වෙනදන කියෙන වූ හොඳ එක බං ගැන්ලමගේ කටසේ අනි පැත්ත එහෙමකයට පුළුවන්නම් මේ මේකනම් අද කාලෙ ගෑනු කටියක පැත්තෙන් හිටියොත් මේ කටි අඩේ දැන් කාලෙත් තිබ්බනම් කොච්චර එහෙනම් ඉතින් අපේ කට්ටිය මේ බොරුවටත් එක්ක කම්ප්ලේන් කරලා කට්ටිය උඩ පල්ලෙහා ඒවා තරහ ගන්නවා සීසෝ පදිනවා ඔව් ඒක ආදල්නේ ආදල් මේක නිකම් බැලුවාම කිව්වට වැඩ නෑ ඔයාලා ඉමේජින් කරලා බලන්න ඉතින් ඔයාගේ ගෑනු ළමෙක් නම් ඔයාගේ වතුරකට ගිහලා පෙන්ද පාසිත් එක්ක ඔළුවේ තියාගෙන උඩට එනවා ඉස්කුපිඩි එකේ අර එන්නේ මොන අද කැප්ටන් කටලද විලෙන් ගොඩට උඩට එන්නේ ඒකත් එහෙමනේ හිතන්න මෙහෙම හිතන්න නෑ දැන් ඉමේජින් කරගම මෙහෙම ඔයාගේ යාළුවා දැන් හොඳට මේකප් එකක් එහෙම දාගෙන තැන් තැන් වල ගිහින් ඔයාකට බයිනවා දැන් ඔයාට මේක ආරංචි වෙනවා හරිද ප්‍රාදේශීය අධිකරණයට හරි මොකකට හරි කම්ප්ලේන් කරගන්න හරිද ඊට පස්සේ ඒක ඔප්පුත් වෙනවා ඔප්පුල දැන් හිතන්න හොඳ මේකප් එකක් දාගෙන ඉඳලා මිනිස්ත්‍රික වට වෙලා මෙයා එක එන්න එක්ක තියෙන අර පුටුවේ ඉඳගන්න කියලා ඔයා දන්නේ මොකද්ද කරන්න කියලා දන්නෙත් නැහැ සිද්ධිය මොකද වෙන්නේ කියලා ඊට පස්සේ කොහමද එකපාරක් වතුරේ වදිර මේ කප් ටික දිය වෙලා පාය උඩට ගද්දි ඒක හැක අපි දාලා දෙන අයිලෑෂ් ගැලවිලා අර මඩ පිටින් අර පල්ලෙච්ච දියසෙවැල්ල හැම පිටින් උඩට එද්දි කොහොමදනේ උඩට එනවා පල්ලෙහාට එනවා ඒ කාලේ එන ආතල් එකක් තියෙන්න ඉතින් වීඩියෝ කරන්න නැහැ දැන් කාලෙත් එහෙම එකක් කරත් එහෙම වරුවට තියෙයි ඒක තමයි ඒ වගේ කට්ටියට දෙන්න දඬුවම ඒකෙත් වීඩියෝ එකක් දාමුනේ ඔව් මේ ඔක්කොම
ඇත්තට මේ වගේ වීඩියෝ හොයන්න බෑනේ ගන්න කලවරු බැරි වීඩියෝ වනේ කරලා ඔය නැහැ කියන්නේ මේ ෆොටෝ එකක් වුණත් ෆොටෝස් උනත් පැහැදිලි දාන්න ඒවනේ පුළුවන්. අපි මේ ස්කෙච් තියෙන තනිකරනේ තියෙන සමහර දඬුවම් වල කියන්නේ ෆිල්ම්ස් වල එහෙම තියෙනවනේ මේවා ඔව්. ඒවා ඒ ගන්න වගේ- පුළුවන් ඒවා ගත්තොත් මේ අපිට මේ පොඩි දඬුවම් අපිට දඬුවම් දෙනවා අපිට YouTube එකෙන් දඩුවම් ඔව්, කරන්න අපිට දඬුවම් හම්බ වෙනවා ඒකින්ද අපි උලන්තරන් ජෙනරේට් කරා ඒ අයි සරණං ගච්ඡාමි ගච්ඡාමි වුණා කියලා ඒ ටික තමයි එහෙම දඬුවමුත් තියෙනවා දැන් කලින් එකේ අර සාධාරණත්වය පිරිමින්ට ඉතුරු වෙන්නේ නැහනේ කියන්නේ ගෑනු කට්ටියට ඉටු වුණා ඔව්. මේකේ සාමාන්‍යයෙන් මේ පිරිමියයටත් පිරිමි මේකෙන් අයටත් වාසිය ගන්න පුළුවන් ඔව්. සාධාරණත්වය ඒ එතර කියන්නේ පොඩක් දෙපැත්තකට මිද කට හැකොට කේලම් කියන ආ. ගෑනුන්ට සුපිරි වැඩි හොඳ වැඩක් තියෙන හරි දැන් කටහැකර කේලම් කියපු ගෑනු කියද්දිම මතක් වුණේ ඇත්තට තැන් තැන් වල කේලම් කියන ගෑනු ඉන්නනේ එයාලටත් මරුම දඬුවමක් දීලා තියෙන්නේ මොකක්ද ඒක අර අපි දැන් කටකලියා වගේ තියෙන්නේ සත්තුන්ට දානගේ දාන කොහොමද ඔය වගේ එකක් ඔව් කියවන ගෑනු කියවන ගෑනුන්ට ඔය හැමලේම කියවන ගෑනුන්ටයි තැන්තැන් වල කේලම් කියන ගෑනුන්ටයි සුපිරි වැඩක් කරලා තියෙන්නේ යකඩෙන් හදනවා පොඩි මාස්ක් එකක් වගේ එකක්. ඒකේ තියෙන්නේ වෙස්මුණක් වගේ වෙස් මූණක් වගේ. සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් වැහෙන්නේ නැහැ මූණ. එතකොට වැඩක් වැඩක් නැහැ නැහැ නේද? නේද? ඊට පස්සේ මේ අර S2 වටේ විතරක් දාලා කතා කරන්නත් බෑ. එහෙම දාලා තඩි දිවක් කෙල්ලෙන්න හදනවා යකඩේ. හරිද? එතකොට මේ කරන්නේ කේලම් කියන ගෑනුන්ට. එතකොට ඉතින් අර කේලම් කියන්නේ නැතුවද ජීවිතේට. කොහොම කියලා ප්‍රසිද්ධ ස්ථාන තියෙන්නේ. ඔව්. එහෙම තැනකට ගිහින් දානවා. ඒතර ඉතින් මුළු ඔක්කොලාම ඕකේ මේ ඔය දිවේ එල්ලන ඕනේ පොඩි ගෙජ්ජි වගේ ඔව් එහෙම කතන්දරයකුත් තියෙනවා. ඉතින් එතකොට එයා ඇවිද යනකොට මිනිස්සු දන්නවලු අන්න කේලම් කියන ගෑනු එක්කෙන එනවා කියලා කොහොමද නේ අර නේ කේලම් ගෑණියෙක්දී රට මතක් වෙනවද කාරේ කාරෙන් මතක් වෙනවා ඇති. ඔයාලා ඉතින් හිතාගන්න මෙන්ෂන් කරන්න යන්න බා. ඊට අපිට රිපෝට් ගහයි. රිපෝට් ඔව් ඒ හින්දා මේ එහෙම එක්කුත් තියෙනවා. තිබිලා තියෙනවා ඔයාට දැන් හැබැයි ඒ කාලේ අර මේ අර ගොඩක් කේලම් කියන අය වෙකෙන අපිට මැසේජ් දදහම කියන්න බෑ එතකොට තැන් තැන්වල ගිහිල්ලා කියවන එකන ඉතින් අර වාචිකව ගිහිල්ලා කියන දේවල් තිබිලා තියෙන හැමෝමත් දන්නවනේ මෙයා මෙහෙම කියනවා කියලා. ඒවට ඒ වගේ දඩුවන් ඉතින් ඒ වගේ දේවල් වලට දඩුවන් කරන්න ගොඩක් ඒ පැත්තට ෆෝකස් වෙලා තියෙනවා නේද? කියලා තියෙනවා. හිතන්න ඔයා දන්න පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා වගේ ක්‍රෂ් එක. හරිද? කලින් දවසේ යනකොට දිවත් යට ගෙජ්ජිය හොල්ල එනකොට කොහොමද? ඉවරනේද? ඉවරයි. ආයේ හොඳම ලස්සන කෙල්ල වුණත් ඉවරයි. ඉවරයි. ඒ වගේ දෙයක් කියලා තියෙනවා. හිතන්නකෝ දැන් ඔයාගේ ගෑල්ල පට්ට ක්‍රෂ් එක. ලස්සනයි. හරිද? වාව් කලින් දවසේ දැකලා කොහොම හරි අම්මටත් කියලා අම්මලත් කියලා අම්මාරයා තමා මේ එකල අම්මත් එක්ක යනවා පොලේ පොලට යනකොට දිව එලියට දාන කෙජ්ජිය වනවන එනකොට ආයෙත් නියමයි. රයිට්. අර දඬුවම ලැබුව එක අපි දරන්නේ නෑනේ. ඌ ඉවරයි එතනින්. එතනින් ඉඳන් කොහොමද අම්මා චාටර් කරන්න ගත්තාම අපිව. කියන්නේ මේ ටොපික් එක අය කලින් කිව්වා වගේ තෝරගත්තේ ඒ කාලේ මොනවටද වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ කියලා. අපිට දැන් තේරෙනවා දැන් අර මේ ඔක්කොම කොහමද සමාජ සාධාරණත්වය ඉටු කරන්න නෙවෙයිනේ. දෙපැත්ත ගැනම හිතලා. දැන් තේරෙනවානේ අර නිකන් තැන් තැන් වල අර නිකන් එක එක දේවල් කියන බැනවා දින පොදු ගොඩක් කියන්නේ අර පොදු ස්ථානවල දේවල් වලට නේද මේ. කියන්නේ අර පොදු ස්ථානවල අර ගෞරවය තියන් ඉන්න ඕන කියන දේ මේ කට්ටිය ගැන ඒ ගැන ගොඩාක් දුරට හිතලා තනිකරම හදලා තියෙන්නේ ඒ වගේ සැර දරු කියන සැර කියන්නේ සැරයි දඩුවන් කොහොමත් ඒ කියන්නේ අපි කියපු දඩුවන් වලින් සෑහෙන්නේ කියන්නේ ඒක විඳින කෙනාට ගොඩක් අමාරුයි ඉතින්. එහෙම දඩුවන් අර එයාගේ අර තියෙන මොකද්ද අපි කියන්නේ එයාව මානසික වටලා ලැජ්ජ වෙන විදිහට මේක ජර්මනී තිබුණා කියලා තමයි කියන්නේ මේ අර මූණු දාගෙන යන එක ගොඩක් තියෙලා. ජර්මනී මූණු ආතල්ලු. අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් එන මෝඩ පාටට පේනවලු. ඊළඟ දඩුවම ඊළඟ දඬුවම ගැන අපි කතා කරොත් අපි යමු දැන් මුහුදෙදි දෙන දඬුවම් බලන්න. මුහුද කියන්නේ මුහුද කියන්නේ නැවේ ආශ්‍රිත ඒ වගේ දෙයකට දෙන දඬුවම් මොකක්ද ඒ කාලේ කියන්නේ ඒ කාලේ තිබ්බ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් විදිහට තිබිලා තියෙන නැව්. ඔව් නැව්වල ඉතින් සෑම දේශ ගවේෂණයට රටවල් අතර දේශ ගවේෂණයට එහෙම යනවා. ඔය මේ නැව්වල
තිබිලා තියෙන දඩුවමත් තියෙනවා මේ බොරු කියන එකට ඔව්. මේකන් ආතල් නෙවෙයි. ආතල් නෙමේ අනික මේකට දඩුවන් දෙන්න පටන් ගත්තොත් එමයි අරද්දේ ඇමතිවරුන් එහෙම දෙනවන ඔව්. නියම දඩුවමයි මේක වෙලා තියෙන්නේ මේ බොරු කියන කෙනෙක් අහුනොත් මේ ඒ නැවේ තියෙන මේ ටොයිලට් කොමඩ් එක කොමඩ් එක පිරිසුදු කරන්න තමා දෙන්නේ ඔව්. නැවේ මේ අයිනක දාලා තියෙන පුටුවක ඉඳගෙන මේ ටොයිල මේ ටොයිලට් එක කොමඩ් එක හෙඩ් එක පිරිසුදු කරන්න එහෙම තමයි කියන්නේ නේ. එතකොට අර අපිරිසිදු ජාලය අර ජරා වුණ ජාලය එතකොට ඒවත් එක්ක තම මේ කරන්න දිය අනික මෙහෙම හිතන්නෝ දැන්නන් නැවල ඔය ටික හොඳට පිරිසිදුව ඇති. පිරිසිදුව දෙය කියන්නේ දැන් මේක නැවක් කියවම හිතාගන්නවා ලස්සනට මේ සෙරමික් කොමඩ් එකක් හරි ඒ කාලේ නැවුණේද ඔව්. මේ හිතන්න ලා තියන්න දැන් වගේ මේ අනික මගේ ඒකාල වතුර පාවිච්චි කරාද දන්න එන්න ඒවාගේ ඔව්. කියන කොහොමද ටෙක්නොලොජි එක ලොකුවට නැහැ නේ. නෑනේ නිකන් කොහොම හරි හදාගන්න. කොහොමරි හරි ටෙක්නෝජික කොහොම තිබ්බත් ටොයිලට් එක කියන්නේ කොහොමත් ඔව්. ජරාව තියන්න ගඳ ගන්න තැනක් නෑ එතකොට ඒවගේ ඒකාලෙ තිබ්බ එහෙම තැනක් පිටිසිදු ඒ ගැන්න එහෙම ඒකාලෙත් ගොඩක් එම පිටිසිදුර තියෙන නැතුව ඇති නැත්තන් දඩුමක් ඉදිට දෙන්නේ සුද්ද කරන්න ොයිලට සුද්ද කන මහ වෙලාවක් කරන්න නේ කියන්නේ තියෙන ප්‍රමාණත් එක් එතකොට මේ ඒකාලෙම දීලා තියන්නේ තියෙන අපිරිසුදු ගතියයි යන් ඒ හින්දම තමා දඩුවමක් ඉදිට දීලා තියෙන් ඔව්. එතකොට ඒක මේ නැව වැඩ කරන අනික් කට්ටියතට දැනගන්න ඕන මෙයා මෙහෙම දෙයක් කරලා තියෙන්නේ. එතකොට එයා විශ්වාස කරන එකත් පොඩ්ඩ අඩු වෙනවා. ඒක තමයි ඒත් එක්ක තියෙන ආශ්‍රයත් අඩු ආශ්‍රයත් අඩු වෙනවා. ලැට් හොදපු එකා කිව්වම කොහොමද ආතල් එක? සරලව කිව්වා. අනික තියෙන ගන්ධයි වාට ඔයවත් දැනෙනවා ඉතින් එකක් සුද්ද කරලා එනකොට ඒ කාලේ හැටියට ඒක ආතල් එකක් නෙවෙයි. උන්ට පොඩ අර වෙනස් නේද? සාමාන්‍යයෙන් අර ඇඟට රිද්දීමක් කරන්න. හැබැයි ඒ වගේ වුණා මං හිතන්නේ දැමුත් ඇතිනේ ඔය කියන්නේ ඔය ඔව් නේ. මේවා නිකන් අපි අර ඉස්කෝලේ එහෙම දන්නවමක් කරාම පොඩ්ඩක් දෙනවා වගේ. ඉස්කෝලේ ඉස්සර වෙලා ගිහින් ගියවම තනකොළ ගලවන්න දෙන්නේ අන්න ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. කුණුවලවල් කපන්න දෙනවා ඒ වගේ එකක් තමයි ඉතින්. තමයි තියෙන්නේ. ආතල් නේ උනට වෙනස් දඩුවමක් කියලා ඒක මතක් කරේ. ඒ වගේම ඒ කාලේ සමාජයේ මේ නැව් සමාජයේ ඇතුළේ තිබිලා තියෙනවා මේ අපරාධයක් කරාද නැද්ද කියලා ටෙස්ට් කරගන්න විදි. කියන්නේ කොහොමද ඇත්තටම මෙයා කරාද නැද්ද කියලා තීරණය කරලා ජජ් කරගන්න. සමහර ඒවා කට වචනෙන් ගියාට අපිට විශ්වාස කරන්න බෑනේ. ඔය නැව් සම්බන්ධ ගොඩක් තියෙනවා බොරු ප්‍රශ්න. බොරු කරලා බොරු කියලා අන් ඒ වගේ. මේක ඇත්තනම දැනගන්න මේ එක පරීක්ෂණ තිබිලා තියෙනවා. මේවට කියලා තියෙනවා ඕඩියල්ස් කියලා. මේ පරීක්ෂණ වල නම ඕඩියල්ස් කියන එක. ඒ පරීක්ෂණ තිබිලා තියෙනවා. ඒ පරීක්ෂණ ගැන කතා කරද්දී ඔයා දන්න කලින් කතා කරන විදිහට ඔයා කියලා තියෙනවා පොඩි අර සහල් කියන අහල් කන වගේ පරීක්ෂණයක් ගැන. අපි අහන් ඉන්න කට්ටියට ඒක විස්තර කරලා දෙමු නේද? ඔව් හාල් කනවා කියන්නේ මෙහෙමයි. දැන් වැඩිකාරයෙක්ද නැද්ද කියලා දැනගන්න වියලි හාල් තියෙන්නේ. ඔව්. තෙත හාල් නෙමෙයි වියලි හාල්. අඹරන්න ගන්න පිටි කරන්න. මේවා හාල් අහුරක් කරගෙන දෙනවා කණ්ඩ කියලා කාලා මේක බිමට අපහු දාණ්ඩුවන් කාලා දාණ්ඩුවන් තකට මේ කාලා දානකොට එයා කාපු හාල් එක කෙලත් එක් මික්සෙලා තෙත ගතිය තියෙනවනම් මෙයා නිවැරදි මේ මනුස්සය කාපු හාල් ටික තෙත නැත්තා කෙලා නැත්තම් තෙත නැත්තම් මෙයා වැඩදිකාර මොකද විශ්වාසයක් තිබලා තියෙනවා වැඩක්දක් කරපු කෙනෙක් දෙවිවරු එයාගේ කටේ කෙල හින්දනවා කිය හරිද එතකොට මෙයා හාල් කොච්චර හපන්න තුන කටේ කෙල නැත්තම් තෙත වෙන්න හා එතකොට එයාව වැඩදිකාරයෙක් විදිහට පිළිගන්නවා වියලි හාල් කාලා කෙල නැතුව ඒටික බිමට දාපුවාම අනික මෙහෙමනේ වැරද්දක් කරලා මාට්ටෙන්ට ලංවෙද්දී කටේ කෙලත් නැතිවෙනවානේ කොහොම ඒ හින්දා මේ ගත්තන් දන්නෙන්න හැ සාමාන්‍යක මේ කර මනෝ විද්‍යාත්මක පැත්තකටත් තියෙනවා ඒවාගේ මිත්‍යා දෘෂ්ටි තත්ත්වයක් තියෙනවා කොහොමතර වැරද්දක් කරම කටේ කෙල හිදෙනවා කියන්න ඒක පොඩ්ඩක් කර විද්‍යාව පැත්තටත් බරයි අනික මේක මනෝ විද්‍යාව පැත්තටත් බරයි ඒ කාලේ විදිහට සමහරවිට පොඩි තියෙන්න ඇති ඒකින් අර මේ ප්‍රතිඵලයක් තියෙන ප්‍රතිඵලයක් තියෙන අනිවාර්යයෙන්ම මොකද කටේ කෙල හින්දෙන්නේ නිකන් හින්දෙන්නේ නැහැ නේ මොකද වැරදිකාරය දන්නවා දැන් නම් ඉවරයි මාට්ටු හොරකම් කරපු මිනිස්සෙක් ඉදි 10 දෙනෙක් ගෙනල්ලා උඹද කරේ කියද්දි හොරකම් කරපුලට ගෙවත්තට ඇඟිල්ල දික් වෙද්දි නෑ උඹද කරේ කියන්නේ මූණ ෆේෂල් එක්ස්ප්‍රෙෂන් තියෙනවා ඇති ඔව් පොඩ්ඩ ආවුල් විදියට එතකොට ඒක ඔප්පු කරන්න බෑනේ එතකොට අපිට කියන්න බෑනේ මේ මිනිහගේ මූණ මේ ලබු ගෙඩිය වගේ වුණා කියලා කියන්න බෑනේ
දැන් අනිත් කටට ඔප්පු කරන්න කියන්නත් බැන මූ තමයි හොරා සමහරට කියලා. ගෙනති මේ අපි ගෙන තියෙන දෙවියෝන්ගේ හා ඔව්. දෙයියන්ගේ හාල්ලගේ ඔව්. ගෙනල්ල මේ කාලා යහල පෙන්න්නන්නකින ඇති බිමට ඔව්. ඒතර අනිත් කටේ දැනගන්නනේ මූ තමයි හොරා කියලා. එහෙම හොරා තමයි කියලා. තියෙන්නේ. කොහොමරි ඔය මේ කටට කෙල එන්න ඇති ප්‍රශ්නයක් තියෙන මනුස්සෙක් ඔය අතර හිටිය ඔව් පව් අහිංසකයා. ම පිටයි පොරත්තිරි තව ආතල් දඬුවමක් තියෙනවා. මොකද හරි. ඔය මේ අනාචාරය හැසිරෙන උන් ඉන්නේ. ඔව් අන්න එයාලට සුපිරි දඬුවමක් තියෙනවානේ. මම මේ නැව් සම්බන්ධයෙන් තියෙන දඬුවම් ගැන මං ලොකු අයිඩියා එකක් නැහැ. ඔව්. ආනේ ඉතින් ඒ ගැන පොඩ්ඩක් දන්නේ. ඒක කියාගෙන යන් අපි. මේක මේකනම් ආතල් නෑ මේක බලනායට සෑහෙන්ඩ ආතල් දනුවම විදින කෙනාට නම් මෙහෙම වෙලා තියන්නේ පොඩක් හැබැයි මේක නිකක් සාහසිකයි වගේ. සාහසික. හැබැයි ඉතින් මෙහෙම වෙන්නත් ඉඩ තියෙනවා. අනාචාරය හැසිරුණ අයින්නනේ ඔව් මේක වෙලා තියෙන්නේ මේ ඇතැන්ස් වල පරණ ඇතැන්ස් වල රෆිනිඩොයිසිස් රෆීන් ඕක මෙහෙම වචනයක් ඇත්තේ. හරියට වචනේ දන්නේ නැහැ කියවන්න. ඉන්න මට හිතෙන්නේ රෆනි ඩෝසිස් හරිම වචනේ රෆනි ඩෝසිස්. සිද්ධිය වෙලා තියන මෙහෙම හරි අනාචාරය හැසිරුණ කෙනෙක්ව හෙම වැඩදිකාරෙක් විදියට හඳුන ගත්තම රාබු ගෙඩියක් ගන්න රාබු ගන්න ඒ සාමාන්‍යෙන් රාබු ගන්න සුප් හදන්න ගන්නවා රටවල්ල එක සලා මේක කිසිම සුප් එකක් සලා දෙයක් නෑ රාබු ගෙඩිය අරගෙන නසරන තත්ත්වයක් මේක යාගේ මේ ගුද මාර්ගයට මේ රාබු ගෙඩිය මේ ඔව ඇතුල් කරනවා කල්ලා සයන්නේ වගේ එන්න නින්දිත වැඩක් නේද වැඩක් කරන්න ඒ හා සමාන හවාගන්න බැරුණල ඇයි මේ රාහුම දාන්න කියලා හැඩේ හින්ද දන්න සමට ඒ කාල තිබ්බ රාපු ගෙඩිය හැඩේ ඒමති යන්නත් පුළුවන් පුළුව ඒපට විකාරසාගත අදහසත්තම රාම්බු වැඩියම්ම දානවා ගෙන අපට විස්නගන්න බැරුණ සමට ඒ කාල තිබ්බ රාව දැන් අපි රාබු කිව්ව අමාර ලොකූ එහෙම එකන ඒ කාල එහෙ තිබිලා තියෙනවා සාමාන්‍ය දිග්ගට එම ඒ වගේ වැඩක් කරන්න ලේසි දෙයක් වෙන්න නැත්තන් අරගේ එකක් ඒ සැහෙන්ඩ අපරාදේ කෝමාරි ඒහා සමානවම දඩුමක් තිබිලා තියෙනවා මේ එක් දෙගැන්නේ තැන් ඒ ජන කොට්ටාශන මේ ඔය රෝමන් කාරය කියන එයාලගේ තිබිලා තියෙනවා මේ මාළු එක්ව රාබෝලයක් නෙමේ මාළු එක්ව දානවා ඒ විදියට ඔය මොකක්ද කියන මේ ප්‍රේ මලත් ෆිශ්නේ මියලට හරි මකඩේ මියලට හරි ්‍රේ මලට හරි මියලට හරි එම මාළුවෙක් දාන අලු පාට ටිකක් දිග මේ විසැමල් මාළු කිය ඒවගේ පොඩි එක්කන එම මාළුවෙක් දානවලු මේ ඒත් කුද මාර්ගයට මාළුවෙක් ඇතුල් කරනවා අනාචාරය හැසිරු අනාචාරය මාළුවටත් දඩුව මද දන්න මාළුව පණ පිටින්න කොයවත් නැති මනුස්සෙක්ක වැරදකට මාළුවට මොකට මටත් තියෙන වශ්ය නෑ මාළුවන මේ මැරිචලෙක්න්නට ගන්න ඒකන මංගතන මාළුවගේ මේ කොටපතුල කටුකටුවත් තියෙන අත්තන්න කරේ ඇතින නැත මාලු නෑ මාළුව කහම සාමාන්‍යයෙන් නැත මාළුවගේ හැඩේ හොඳයිද දන්න මේ සමට කෙලවරේ උලක් හරි උලක් කරේ මාරි නැත්තන් එක මේ තටිකක් මාළුවට මේ පිම්බෙන ජාතිකෙත දන්නෙත් නැත මාළුවා මේ ඒ වගේ දෙයක් දැක්කම ඇතුළට ඒක ගොල්ලොන්ට බාරයි හයි ඔයාල පොඩ්ඩක් හොඩක් හොයල බලන්න මේ මේ ඒ වගේ දඩුවමුත් තිබිල තියන ඔයාල හොයල බලන්න කියන්නේ මේ අපි හොයලා අපිට හම්බුන්නද නිසා බුන්න හරි නැත්තුව මේ අපේ කම්මැලිකමට ඒකමට අපි සෑන්න මාසයන විස්තරවය මේක ඇතර මේකටන් සෑහෙන්න්න මහන්සිරා මොකද මේ ඔයා නිකන් හරි හොයලා බලන්න මෙහෙම මාතෘකාවක් සර්ච් කරොත් එහෙම ලේසියෙන් එහෙම හම්බෙනවද කියලා නිකන් තැනින්ද ගොඩක් මේ කරා ගොඩක් සර්ච් කළා ඔයාගත් කියන විස්තර හොයාගත්තත් සමහර ඒවා ඉමේජස් එහෙම හොයාගන්න හම්බුන්නේ හොයාගන්න නැනේ කොහමද වීඩියෝස් නම් කොහමද මොකා වීඩියෝ කරන්නේ ඔය මාළු රාබෝලයි දන අපි පොඩි ප්‍රශ්වාලගෙන් සමාවෙල්ල ගන්නවා මොකද මේ අපිට ඒක විඩිය ගන්න දෙන්න 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 බෑ මොකද චැනල් එක ගැලවිල ඉඩ තියෙනවා වාල එක ඉමෑසින් කරගන්න හිතාගන්න හැමදේම දකිනට හිතාගන්න එක
ඔව්. එකෙන් අපිට පුළුවන් හ්ම්. තමන්ට කැමති විදියට රාබෝලේ එතකොට මාළුවාගේ හැඩේ මිනිහා මිනිහ හැමදේ හිතා අපි ගන්න පෙන්වන්නම් පොඩ්ඩක් මේ වැඩේ සිද්ධ වුණේ කොහොමද කියන එක. ඕ ගැන පූර්වාවදී. ඕ සමහට මේ දැ මේ දඩුවම දෙද්දි කියනතන බට මාළුවස රාබෝලට රාබෝල. මාළුව රාබෝල ඔව්. ඒවාගේ මේ කාරණේ මොකද්ද? සීනි මුරුක්කද මුද්දරස් බලන් වගේ සිද්ධියක් තමයි යන්නේ. ආතල්ම සිද්ධි ටික එහෙම ඉවර වෙනවා. කියන්නේ මේක ඇත්ත ආයෙත් කියනවා මේක අර බක බක ගාලා hina වෙන්න එහෙම දඩුවන් දෙන්න එහෙම බෑ දඩුවම් දෙන්න බෑනේ ඉතින්. මොකක්දන ඒම සම- දඩුවන් කරන්න බැනි සාමන මේ කියන්නේ මේ වෙනස්. සටල දඩුවන් සටල කියන්නේ සටල මේ අන්කොම් ඔව්. ඔව් ඒක තමයි හරිම වචනේ. ආතල්ම කිව්වේ මේ දඬුවම් දෙන හේතු ගොඩක්. හේතුවත් එමයි මේකට වටේ බලගෙන දැ හිතන්නකෝ එල්ලුම් ගහට දාන එක හිස ගසා දානයවා ඒ වගේ බලංඉදිත් බලඟට බෑන ඇත්තරම එතකොට අර මේ වගේ දඩුවන් අර දැකලා පොඩ්ඩක් මේ දැකලා විනෝදන එකත් හොඳ නෑ හොඳ නෑ ඉතින් ඒ වුණාට ඉතින් මෙහෙම දේවල් ඔයාට මුණ දෙන්න වුණොත් එහෙම අන් දන්න අනිවාර්යෙන් hina යනවා. යනවා මම පළවෙනි එක කතා කරොත් එහෙම ඔව්. දැන් පළවෙනි එකේ එන්නේ වෙනම දෙයක් නේ. බැරලෙක් සීනන බැටල්ලක සීනක ඔව්. ඔව්. බැරල් එකේ එක දැගොත් එහෙම හ්ම්. ඔයාගේ යාළුවෙක් බැරල් එකක් දාන් ඉන්නවා දැක්කොත් ඔයාට hina යන්නේ නැද්ද? hina යනවා. ඒ වගේම ඔයාගේ යාළුවෙක් මේ ගෑනිට ගහලා කියලා මාට්ටු වෙලා පොල්ලක් උඩ යනවා දැක්කොත් ඔයාට hina යනවානේ. කොට තියාගෙන වන යනකොට ඔව්. ඒ වගේම විශේෂයෙන්ම ගෑනු කෙනෙක් නම් ගෑන් ළමෙක් නම් ඔයා හිතන්න මෙහෙම ගෑනු ළමෙක් කියද්දි ඔයා එහෙම හිතන්න බා ඔයා ගැන කේලම් කියලා ඔව්. තියෙන ඔයා ගැන බොරු කියලා තියෙන තැන්තැන්වල කට හැකර ඔව්. කට හැකර ගෑනු කෙනෙක් අර වගේ මඩ වතුරක ඔව්. දාලා උඩට ගන්නවා වගේ එකක් නිකන් හිතාගන්න එතකොට ඒකත් එහෙමයි. තව මේ ඔයා කැමති නැති කෙනේ වගේ කට කියවන ගෑනු කෙනෙක්ව ඔව්. කටකලියාවක් දාගෙන දිව දිවකුත් එළිය එල්ලිය දාගෙන යද්දි ගෙජ්ජියක් ගෙජ්ජියකුත් එල්ලගෙන. එල්ලලා යද්දි කොහොමද? ඔව්. නේද? මේවට මේ වෙන වෙච්ච නමුත් තියෙනවා මේ හ්ම්. දඬුවම් වලට. ඔව්. අපි නම් කියනවද? කියන නම් දානවද නැත්තම් අපි නම් ටික අන්තිමටම කියමුනේ. අන්තිමට අන්තිමට කියමු. එතකොට ඔයාලා තව ටිකක් සර්ච් කරලා බලන්න. හ්ම්. එතකොට මේ අපි කියනට ලොකු අයිඩියා එකක් ඇයි. හරි. තව කතා කරොත් එහෙම හ්ම්. තව එකක් තිබිලා දෙන මේ අජීවී වස්තු වලට දඬුවම් දෙන සිද්ධිය. අජීවී වස්තු ඔව්. කියන්නේ මේ අපි මත අර පොඩි කාලේ එහෙම වැටුනහම පුටුව එහෙම පෙරලා වැටුනහම අම්මලා ගහන්න පුටුවට තෝක් ගාලා එකක් හරි හරි අන්න හරි. ඒක පුටුව. දන්නවා අම්මලාත් දන්නවා මේකෙන් මොකුත් වෙන්නේ නැහැ කියලා. දෙන්නේ මටම ඔව්. තම ඒවට අර අපි පොඩ්ඩක් සතුටු කරවන්න බෑ. හිත සනසන්න වගේ සිද්ධිය අන්න ඒ වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. හ්ම්. ඉතිහාසය කොච්චර මේ අමුතද කිව්වොත් හ්ම්. දැන් මිනිමරුමකට ප්‍රතිමාවකට පවා නඩු දාලා තියෙනවා. හරිද? හ්ම්. දැන් හිතන්නකෝ මොකක් හරි අජීව වස්තුවකට නඩු දානවා කියලා. හිතනවා ප්‍රතිමාවකට නඩු දැම්ම. හ්ම්. අල්ටිමේට් ගෝල් එකක් නැහැ. ඔව්. තේරුමකුත් නැහැ. මක්නේන අය මොකද මේ දඩ ගෙවන්නද ප්‍රතිමාව? ගහන්නද ඔව්. පොඩු කරන්න උට තමයි දැනෙන්නේ නැහැනේ. හ්ම්. ඔව්. ඒක අයින් කරන එක වෙනම දෙයක්. හ්ම්. දැන් නඩු දාලා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අර මේක අනිවාර්යෙන් අර නිකන් බුද්ධි මට්ටම අඩු. ආන් එහෙම මිනිස්සු ඉන්න තැනක් කරන්නද? හිතන්නකෝ දැන් ඔයාගේ පවුල කෙනෙක් මැරෙනවා. ප්‍රතිමාව ඇඟට කඩන් වැටලා හරි මොකක් හරි. එහෙම වැටුණාට පස්සේ දැන් අර කට්ටිය තරහෙන් ඉන්නේ. ඔව්. දැන් මිනිහෙක්ට නඩු දැම්මම නම් උට දෙයක් ඇන්නාම හරි පොඩ්ඩක් රිද්දෙනවා එතකොට අපේ අපිට හිතට හරි සතුටක් එන්නවනේ. තියෙනවා. එහෙම කරන්න හොඳ නෑ. නිකන් කියන්නේ. කරන්න එපා මේ කියනවා කරන්න කරන්න එපා එපා. අර මිනිස් වශයෙන් ඇත්තටම ඉතින් අපි එහෙමනේ. හ්ම්. අපිට අර මේකකට හැම ඒ වුණාට ඒ වගේ මෝඩ මිනිහෙක්ට ඔව්. හිතන්නකෝ අපි නඩු දානවා මේ ප්‍රතිමාවට කිව්වම සෑහෙන සතුටක් එන්න දෙන්නේ සම්පි. සෑහෙන සතුටක් කෙසේ වෙතත් අපේ කාට කරාට කමන්නේ නඩු හරි දැම්මනේ. දැම්ම මේ කට්ටිය අපි කියන්නේ මෙහෙම හරි හිතනවනේ කියලා හිතනවා. ප්‍රතිමාව එල්ලනවා මැතිනේ ඔව්. ප්‍රතිමා හරි මේක වෙලා තියෙන්නේ පුරාණ ග්‍රීසිය. හරිද? හ්ම්. ඒක මිනිහෙක්ගේ ඇඟට පෙරලා දෙනවා මේ ප්‍රතිමාව. හ්ම්. හරිද? උනාට පස්සේ වින්දිතයාගේ පවුලේ අය ඉන්නේ. මං කිව්වා වගේ අර මේ පවුලේ අය යුක්තිය ඉටු කරන්න වින්දිතයාට මේ යුක්තිය ඉටු කරන්න කියලා රජයට හරි මොකක් හරි කාලේ තිබෙන හ්ම්. පාලන අධිකාරියකට කියලා. හ්ම්. හරිද? ඊපස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ මේ ඝාතනය සම්බන්ධව ප්‍රතිමාවට නඩු දාලා. නඩුදා මරු. විසඳලා ප්‍රශ්නේ. කියන්නේ මේ කිසි දෙයක් කරලා නෑ නේද කරලා නැහැ දැන් හිතන්නකෝ මේ වන්දියක් දුන්නා නම් ඕන් කමන්නේ. හරිද? දැන් අර මිනිස්සු ෂේප් කරන්න මේ නඩුවක් දාලා. හිතන්නකො
දැන් මම වෙච්චි සිද්ධියත් එක්ක ගොලුන්ගේ ගෙදර තියන් ප්‍රතිමාවගේම ගෙතර ප්‍රතිමාව තියෙනවා උන් දැන් මෙහෙම ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා අධිකරණය දෙමකක් දෙක මොකක් හරි එකට ගිහිල්ලා නඩුවත් ගුණු කළ පැයගානක් ඉඳලා අපහු ගෙදරෙද්දි ප්‍රතිමාව අපහු තියෙනවා වරු නෑ වෙනසක් නෑ ඒ ප්‍රශ්නයට අවුලන් නැල්ලු හරිද දැන් තවතනක ඔය මංහිතන ඔයාට ආව ප්‍රශ්න ඇවෙල්ලා ඒක කරලා තියෙන්නේ මේ ප්‍රතිමාව තියෙන්නේ ප්‍රතිමාව මුහොදට හික් කළා එතකොට ප්‍රතිමාව නෑන ප්‍රතිමාවාරි නෑනේ හරි ඒ කාර්යයෙන් ගුණා දැන් හිතන්න මේක ආතල් වෙත්ති මෙහෙම හරිද ප්‍රතිමාව බන්න කියනවලු මේ අර දේශීය කම්කරුවන ඉංජිනේරුවන්ට කියනවලු දැන් කොන්ට්‍රැක්ට් දෙනවා වගේ කියනවලු හරිද දැන් එක එක්කන ඇවිල්ලා ඉන්ටර්විව් කරලා ගන්න ඇත්ත මම මේ කියන්නේ මේ ඇත්ත කතාවක් නෙවෙයි මට හිතෙන දේ හරිද දැන් කොහමද ඔක එකෙට්ටනේ දෙන්නේ එක ඉංජිනේර කෙනෙක්ට දෙනවා වැඩේ කරන්න හරිද හිතන්නව දැන් අනිත් ඔක්කොම ඉංජිනේර්ස්ලා පොඩ්ඩක් අර ඉරිසියාවෙන් කුව ගන්න ඉන්නේ හරිද දැන් ඌ අර තෝරගත් ඉංජිනේරෝ හොඳ එකක් හදනවා ඕක ඇඟකට කඩන වැටිලා හරි කෑල්ලක් කඩන වැටෙනවා කියන්නේ ඔය පොඩි කෑල්ලක් කඩලා වැටෙනවා හරිද ඒතකොට අර තේරුන්නේ නැති ඉංජිනේර්ස්ලාට කොහොම ආතල්ලක් ඇත්ද දැන් ඕක ගලවලා දැම්මා මගේ ගලවන්නේ අන්න එහෙම එකක් කෙරුවා මේ ඒ අතින් ඒකෙන් පොඩ්ඩක් සතුටක් ලබනවා අනිත් අය ඒ කියන්නේ අර මේ පොල් ගහනවාගේ වැඩක් නේ ඔව් එම මනුස්සෙක් ඉන්නවා මුට මෙහෙම වෙලා පලයන් කියලා පොල් ගෙඩිය ගහනවා හතරට පාට කැඩෙන්න මනුස්සය සමහරලාට පොල් කැල්ලක් කැඩලා ඇවිල්ලා තමන්ගේ ගුල ඒ ගැන එක ඒකෙන් මං හිතන්න අර රජ්‍ය දැන් හිතන්නකෝ මේ දේ උනාහින්ද ඇත්තරම ප්‍රතිමාවක් හින්ද වුණා අරගොල්ලොන්ට දෙන්ඩ වෙන දෙයක් නෑන ඒ හින්දා මනසට ඔල්ලුවට රිලිස්ස එකක් දෙන්න හරි මේ අපි හරි මියන්ට දඩුවන් කරනවා මෙයට ගානම කියලා අපි පොඩිකාලෙ වගේ දඩුවම හරි යට ගැහුව ඔවුන් ගැහුව පුටෝල ගැහුව ඒම කියලා මේ කත්තා වෙන්න දී තව කතාවත් තියෙනවා මේක මේ රුසියාව පැත්තට ඇදිලා යන මේක සිද්ධිය වෙලා තියෙන 1991 හරිද ඒ රුසියාව හිටිය කුමාරයෙක් මැරලා හරි අපි දන්නේ මේක ජනප්‍රවාද නැද්ද කියලා අපිට හම්බුන විස්තර මේ කුමාරයා මැරුණ එක දනුන් දෙන්න තමයි මේ සීනුව නාද කරලා තියෙන්නේ හරිද අර ඉස්සර මේ පන්සල ඇත්තේමනේ ඔව් ස්වාමීන් වහන්සේ නමක් වත් වුණාම ගහනවා එතකොට ඔය පල්ලියත් ගහනනේ මම හිතන්නේ මේ ගන්න අර තියෙන්නේ අර ටිකක් බය හිතෙන ලොකු අර මේ අර අපි අර ලෝඩ් ඔෆ් ද රින් එකේ එහෙම වගේ ගහනවා නේද ඒ වගේ එකක් ගහලා හරිද මිතුසින් පොඩ්ඩක් මිනිස්සු කෝලහල වෙලා මිනිස්සු පොඩ්ඩක් ඒ මෝඩ කතා වෙන්න දෙක අතකට කෝලහල වෙලා මිනිස්සු කරලා තියෙන්නේ මේ සීනුවට ගහලා අරක දනුන් දුන්නේ සීනුව නිසා සීනුවට ගහලා සීනුව කාලා තියෙන්නේ මැරුණා කියලා දැනුම් දෙන්න ඒ හින්දා සීනුවට මේ ෂොට් එක දීලා කොළු මුකුර වලින් ගහලා හරිද කොළු මුකුරෙන් ගහලා නිකන් හිටපන්කෝ ඒත් නෑ අර මිනි ගෙඩිය තියෙන්නේ ඒ කියන්නේ සීනුවක ක්ලැප් එක කියලා කියන්නේ ඒක ඉරලා දාලා ඉරලම දාලා හරිද ඊට පස්සේ මේ තව ඒත් නිකන් හිටපන්කෝ අවුලන්නේ උන් ඒක අධිකරණයක් ගෙනියලා ඒක රටේ දීලා හරිද යන්නේ සාමාන්‍යයෙන් සීනුව මොනා කරන්නද අර මේ කුමාරයා මැරුණා ඒක දැනගන්න මේ සීනුවේ රාජකාරී ඒකට කෙනෙක් මැරුණාට පස්සේ දැනුම් දෙන එක හරි එක්කෝ මෙහෙම හිතන්නෝ මේකත් එච්චර හොඳ වැඩක් නෙවෙයි ඒ සීනුව ගහපු මිනිහෙන්නේ ගහනවා මේ සීනුව හිතලා වදින්නේ නෑනේ උට දනුවන් කරපන් ඒක වෙනම දෙයක් නැත්නම් ඒ පණිවිඩය දුන්නේ හරිද නැත්නම් ඌ මැරුණේ කොහොමද කියලා කුමාරයා මැරුණේ කොහොමද කියලා හොයාගෙන ඒකට මොකක් හරි කරපන්කෝ තව කෙනෙක්ට හරි හිතන්න මොන මොකක් හරි වෙලා කියලා ලෙඩක් හදිසි ලෙඩක් ලෙඩේ මොකද්ද කියලා හොයලා ආයෙකට ඇති වෙන්න දෙන්න වැඩේ කරපන්කෝ ඒත් නෑ කළා දෙන්න අර සීනුවට ගහපු එක දැන් සීනුවට ගහලා හරි සීනුවේ ක්ලැප් එකත් කඩලා දාලා හරිද ඒත් නිකන් ඉඳලා නෑ මුන් සීනුවට තව දඩුවම් කරලා සයිබීරියට පිටුවලුත් කරලා හිතන්න ඔයා හිතන්නව දැන් ඔයාගේ ජීවිත කාලය තුළද ඔය ගමේ එක බුද්ධිමත් එකෙක් හරි ඇතිනේ මේ මෝඩියෝරල්ලට කරන දැන් මෙයා රජීවි වස්තුවලට පහ මේ වලට දඩුවම් කරනවා කියන එක නම් තිබිලා තියෙන්නේ දැන් ඔය එක්කවර මේ බුද්ධිය අඩු එහෙම මිනිස්සු ඉන්න ගම්මානවලම තිබ්බ දෙයක් වෙන්නේ නැති නේ සාමාන්‍යයෙන් ඔව් ඉතින් සාමාන්‍යයෙන් තේරෙනවනේ දැනුමක් තියෙන ඒ වගේ
පලාතක මනුස්්‍යයෝ ඉන්න තැන කොහොම කරොත්තෙම මේ ඒගොලන්ට තේරෙන නති නැයිතින් වා හිතන්න ඔය මෝඩියෝ රැලැක් ඇතුළේ අනිවාර එක බුද්ධිමතෙක් කර ඉන්නවානේ එක හරි අයික වැඩියල තින්න උට මොනවා හිතන ඇත පරම්පරාගෙන හැම කෙනගේ මර ඒක සමාන ඩියෙන් එක දියෙන් ඒක සමානය මං කියන්න එකම ලේ තියෙන පරම්පරාවක සැට්ටයක් කර අමු ගොන්නු ටිකක් ටිකක් ඉන්න තනක් හෙම හිටියත් හිතන්න ඔය ගමට වෙලෙන් දෙක්ක වෙල්ලා හරිද ඌ එන පැත්තෙන් ඇලදී ඌ දන් දකිනාවේ සිද්ධිය උට කොහොම අතල්ලයක් ඇත්ද දැම හිතන්නක ගන්නත් බැන මටර මේක ආතල්මටි කර සිහිනෝට ගැහුවත් එන්න පුල තව සයිබීරයට පිටුවාල් කරව එක එතන එතනත් දුක්කි දින්නත් එව මේ ඔය සීනුව පොඩි එකක් නෙවෙයිනි දමට මහෙන්ඩ ගනග ලොකයන්න අර මිනිස්ස මේක උත්සන් යන්න යන්න පිටුව පිටුවා ගන්න ඇත ඕකට අතින් පයිමුත් ගන්න තෝට තනක සීනුව හදල තියන්නේ කලේවලික් නේ හොඳ මේ මෙටල්ලෙක්කින්වා කරද තිය නොද ලෝහකින්න ඕමකයි තත්ත මේ වගේ ඉතින් මෝඩ වැඩුත් වෙලා තින අප මේ මෝඩ දඩුවන් කියලා කිවත් ඒකයි මේ අතර මටන් මෙච්ච සෙච්චේ වගේ ආතල් එක වේගන ඉ අද හැල්ල හොමයිනේ ඔව හැල්ලින් ඔච්චරයි වෙන්නේ මේ පලමිනි විඩික අවුලක් නෑන අපි පලවෙනි වීඩියෝ අපි හිතුවට වඩා තුංගුණයකින් අපිට මේ සතුටක් ලබා දුන්න ලබා දුන්න ඒවගේම දැන් අපි කිව්වාගේ පලවෙනි විඩියගත් එක්ක බලපුහම ගැලපෙන්නිම නැති එකක්තම මේ පර කරේ දැ ඊළඟක මොනාගේ වෙත් දන්න එක පාට හිතන අපිට අපි දන්නන්න කොහොම මේ පනිශ්මන් ගැනවේ දඩුවන් ගැන ලෝඩාව කලින් දසර නිදංග දිහිනෙන් දැක්ක දෙයක් හිතුරොත් අප ඒක ගැන කරන පොඩ්කාස්ට දැන්ගිතින් මේ වාලට තමයි වදේ මේ මයික් දෙයක් හුණ චටපය පොඩ්ඩ සෙට්ටුනා ම ඔලුවට එන්නෙම කක්ද චුට්ටක් වනවා කියන කැමරාවට චුට්ටන්න අපි උකුඩක් වෙව මේ ගැන සෑන්ඩවල මේ කැමරාව තමා පොඩ්ඩක් අපිට ඒ පිහිමිට ඔයාගමන මිට ඔයාගම කාල් තියෙනවල ඉතින් ඔහොමයි අද සිද්ධිය වෙන්නේ මේ හිතන ඔයගොල්ලු මේ මහිතන්න මේ හව තියෙන දෙයක් කියන්න තන්න ගොඩක් අය මේක දන්න දන්න ඇති මොකද අපිට මේක ගැන මේ විස්තර දැන් අපි හොයාගන්න විස්තර හොයන ගොඩත් මේ හෙම ලේසින් හොයාගන්න නෑ ඇතුළට ගිහිල්ල තම මේ විස්තර වනත් හොය එකක් හොයාගත්තට පස්ස අරනිකන් දංගල වගේ සමහරදවල් හම්බුනා ගැන මේක ඉංග තැනින්තරට වෙනස්සෙනවානේ තැ මුලින්ම මේ අපි අර ගෑනු කෙනෙක් පොටෝක උඩ බල්ලාලවන එක තියන්න ඒක හම්බුනේ වෙනම සෝසෙක් එකැන ඒ මට හම්බුණු මුල්ම විදිහ තිබුණේ නෑම ලයස්්චා හරි මොහකරි හොම ඇතිබුණේ ඒත් ඇත්තනම මේ එක හොහැදි තිබුණා ඒක ඇත්තටම දනුවමක් විදිට තිබිල නෑ හරියටම මහිත ලයචයා කියලා ෆිල්ම් ඇත්තියෙන ෆිල්ම් එක තමයි සජස්ටුන මුලින් හරි ඒ මොක්කර තිබිල ඇති එන ඒ දඩුවම සම්පූර්යම ඒනමින් තිබිල නෑ කියල තමයි කියන්න ඒක ගැන හොයද්දි තමයි මේ අර අනිත් දනුවම හම්බු අපි මේ දනුවන්ටගේ නම්ටික කිය අර තව එකක් කියන්න ඕන අපි කියද්දී බීර පයිපයක් කියනය පිට පයිපනම යකෝ පීප්ප කියලා කියන්නේ කියලා තමයි කිය එක පස්සයට මෙතැන් අය මතක් වුණේ අඩ මෝචන පයිපයක් කරන්න දුම්බන එක වගේගන අප අර ගුණේ ගුණේ මම ගොනෙන ගුණේ නේ ජේමිස් ජේවිස් ජේවිස් දන්නන ජේමිස් අප යාලට වෙන්න ජේමිස් වාද අපි ගේපාර විඩිය හිටියන ජේමිස් ජේමිස්වා හිටියන ගේපාර විඩිය හිටිය කො ජේමිස් පිටිප සයින්න සයිඩ ඉන්න ජේමිස් අපි ජේමිස් සියාගේ දාන්න ජේමිස්මාගේ දන්න හැමතාම වගේ ඉන්නවා අද පොඩක් නෑ ජේමිස් මවල ඉඩ පොඩක් මේ බැග්‍රවන්්ඩේ පොඩ ඉඩ මති වුණ පලවෙනි එක අර බීර පිපේ කතන්දර දනවනගේ ඒක ගැන කවිය කොල්ලිල තිබල බීර පීපයක් අපි ලිව අයාර මොකක්ද මේක ඇතපු ඩිජිටල් ආට පලවෙනි එක තම ඩංකට් ලෝක් කියන්න හරි ඩ්‍රංකට් ලෝක් රංකට් ලෝක් කැර බීලඉන්න මිනිහෙක්ට අන්දන සලුව ලෝගෝ වගේ තමයි කියන්න හර දෙතකොට අරමේ ඇගිල්ල දාං හිටිය ඒකට කියන්නේ පිංග පිලරියල්
පිලරි හ්ම්. පිලරිකක් කියන අර දඩු කඳේ ගහන එක වගේගෙන ඊට පස්සේ අර පොල්ලක් උඩ යන්නේ ඒක කියන්නේ රයිඩින්ද ස්ටෑන්ක් රයිඩින්ද ස්ටෑන්ක් කියන එක තමයි එකට කියන්න සයාලට මත්තකයි අර මේ ගැනු ගෑනු කෙනෙක් කර පුටුවක ඉඳලා කෙන එක ඒකට කියන්නේ ඩකින් ස්ටූල් කියලා ඩකින් ස්ටෝ ඒව තමයි ඩෙඩිකේට නම් කියල කියල තියෙන්නේ සාමානින් නම් කියල අනිත්තේවට රඟඉතින් රාබෝබනයවට වෙස් මුන්දාන යනවට ඒවට සමාරය වගේ නම් මේ වෙලා කිව්වන එහෙම තම අද වැඩේ හොමයි වෙන්නේ තකොට ඉවර කරමුණේ ඊළඟ ටොපික්යත් වල ඔන්න මෙන්ෂන් කරන්න ෂන් කරන්න එහෙම ඔයාලා මෙන්ෂන් කරනත්තන් අපිට කැමති අපි කර අපිට දන්න දන්න ඒත් එක්කම ඔය චැනල්ල එකත් පොඩ්ඩක්නේ මං ආසනැති වචන කිරීම ඒමට කමන්න කියමුණේ අමතකුණොත් අමතකුණුත් කියලා කියන්න සබස්ට්‍රයිප් කරන්න මේ ඔයාලා සබස්ක්‍රයිබ් කරන්න අපිෝ සප්‍රයිස් අපිව සප්‍රයිස් කරන්න අපේ ටික්ටොක් චැනල් ඇත්තියනවා ෆෙස්බුක් පේජ් එකත් තියෙනවා ෆෙස්බුක් කියන තම අපි විස්තර දැමෙන අපිට ඒටිකත් දාන්න ඉස්සරට මේ වැඩ අස්සන කරන්න මේ හරි එනම් තවත් හැල්ලකින් අම්බෙවුණේ නම් හැලි කියන එක ලේසි ලියන එකට වඩ කියන්න ලේසි ටයිප්ගන් ගහම හරි අමාර හැලි බෝ ඒවා කැල්ල දිව දිව කියල ඒක කල්ල ඉරල දාලා මිනි කැටිය අම්මෝ හරියට සයිබීරියට